අද අපි ඉගෙන ගමු මේක කලිනුත් මම කියලා දීලා තියෙනවා. ටිබෙට් බෞද්ධ ඍෂිවරුන් එදා භාවිතා කරපු බෞද්ධ තාන්ත්‍රික විද්‍යාව ඊටම ඉහළින් කතා වෙන භාවනාව. මම බොහෝ විට පුටු ගන්නන්නේ එවැනි දේවල්. මොකද වෙනත් භාවනා ක්‍රම ගන්නන අය වුණ තරම් ඉන්නවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව වගේ දේවල් උගන්වනවා. ඒතර යෝගී අභ්‍යාසවල කුණ්ඩලිනී අභ්‍යාස භාවනා ඒවත් උගන්වනවා. ගුයෝගය ප්‍රාණයාම වගේවත් උගන්වනවා. එතකොට තාන්ත්‍රික විද්‍යාවේ මගේ ගුරුතුමාගෙන් මගේ තාන්ත්‍රික ඍෂිවරුන්ගෙන් ඉගෙනගත් ආකාරයෙන් ඥාන සම්ප්‍රේෂණය ඔස්සේ අපේ දුර්ගා මෑණියන්ගෙන් ලබා ගන්නා ගුරුහරුකුණුත් එකතු කරලා මගේ ඉගැන්වීම් සකස් වෙනවා. අද මම ඔබට කියලා දෙන්නේ ටිබෙට් ඍෂිවරුන්ට ඩාකිනී නැමැති දිව්‍ය ස්වරූපයක්. ඒක ඇත්තටම භද්‍රකාලී මෑණියන්ගේ ස්වරූපයක්. දුර්ගා ස්වරූපයක්. මේ ඩාකිනී නැමැති දේවතාවියන් විසින් ඥාන සම්ප්‍රේෂණ ඔස්සේ ලබා දුන් දැනුමක්. ටිබෙට් බෞද්ධ ඍෂිවරුන් ඔස්සේ යන මහා මුද්‍රා භාවනාව. බොහෝ අය මේක දන්නවා. නමුත් මම සරලව අපේ ගුරුකුලයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයට ඔබට කියලා දෙන්න. The great symbol මහා මුද්‍රාව. මොකක්ද ඒක මුද්‍රාව? මුද්‍රාව කියන එක ඔබ දන්නව නේද? මෙහෙම තියෙනවා මුද්‍රා, මෙහෙම මුද්‍රා, මේකත් මුද්‍රාව, මෙහෙම තියෙනවා මුද්‍රා, නොඑක් මුද්‍රා තියෙනවා. විතර්ක මුද්‍රාව, අභය මුද්‍රාව බහලත් ඇති. මහා මුද්‍රාව කියනවා නම් එහෙනම් ඒ සියල්ලට වැඩි ප්‍රධාන වේතු නේද? මහා එකනේ ලොකුම එකනේ. ඔව්. මේ තමයි මහා මුද්‍රාව. මේ මුද්‍රාව ඔබ තුර තනන්නේ විශ්වයයි. ඒකයි ඒක මහා වෙන්නේ. නිරුත්සාහී මුද්‍රාව. පැහැදිලිද? මුද්‍රාව ඉබේ තැනෙන්නක්. ඔබ මෙහෙම හදාගන්නෙත් නැහැ, මෙහෙම කරන්නේ නැහැ, මෙහෙම කරන්නේ නැහැ. ඔබට අදාළ මුද්‍රාව, ඔබට ගැළපෙන මුද්‍රාව, විශ්වය ඔබ සමග සම්බන්ධ වෙලා ඉඳගෙන ඔබ තුල සකස් කරන මුද්‍රාව මහා මුද්‍රාවයි. ඔබට බලන්න පුළුවන් ඔබට අදාළ මුද්‍රාව කොහොමද කියලා. ඒ ඉබේම සකස් වෙන නිසායි. දැන් ඔබ මගේ දේශනෙට සවන් දෙනකොට තාම මුද්‍රාවකට අවිලා නැතුව ඇති මං හිතනවා. දැන් ඔබ මේ ඉන්න අතරේ යම් විදිහකට අධ්‍යාත්ම තියාගෙන ඇති. ඔබ කෙනෙක් එක්ක කතා කරනකොට, කල්පනාකාරීව ඉන්නකොට, විශේෂයෙන් හුදකලාව ඉන්නකොට අපි හැමෝම ටික වෙලාවකින් ඉබේම අතපය තියෙන විදිහක් එනවා. දැන් බලන්න මාව අරගෙන මම මේ ඉන්න විදිය මං හිතන්නේ වෙන්නයි. මෙන්න මේ විදිහට තමයි මං අත තියාගෙන හිටලා නෙමෙයි. මෙන්න මෙහෙම. අපිට එක එක වෙලාවට තියෙන එක එක මුද්‍රාව. දැන් මේ වෙලාවේ මුද්‍රාව මෙන්න. ඒක මගේ මුද්‍රාව. මෙහෙම තියන් හිටියක ඒක මගේ මුද්‍රාව බවටපත් වුණා. දැන් මේ භාවනාවේදීත් ඔබ નિરાයාසයෙන් ඔබ දන්නේ නැතුව ඔබේ දෑත හිටින ක්‍රමයේදයක් තියෙනවා. හැඩයක්. ඒක මහා මුද්‍රාවයි. මහා කියන්නේ විශ්වයෙන් ඔබේ නොදැනුවත් ඔබතුර සකස් කරන මුද්‍රාවයි. එතකොට අපි මේකෙදී කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ. අවබෝධයටපත් වෙලා අපි සම්පූර්ණයෙන් නිදහස් කෙනෙක් වෙනවා. නිදහස් කරලා හරිනවා. මරණයේදී අපි නිදහස් වෙනවා. අපේ විඥානය නිදහස් වෙනවා. අනන්‍යතාවයේ සහිතව නිදහස් වුණොත් නැවත භවයකට එනවා. අනන්‍යතාවයේ රහිතව නිදහස් වුණොත් විශ්වයට යනවා. එතකොට නිර්වාණය කියනවා. දැන් මෙතනදී අපි විශ්වයට උත්සාහයකින් තොරව අපි තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. මෙතනදී ඔබට කැමති ආකාරයකින් වඩලා කැමති ආකාරයකින් දැත තියාගෙන ඉබේම පිටයි ඔබට හුරු විදියට. ඇස් අරගෙනත් පුළුවන්, ඇස් පියාගෙනත් පුළුවන්. අමුතු භාවනාවක්. හොඳේ. සිත, සිතවිලි සහ ඊට අනුගත වෙන දේ. සිතේ සිතවිල්ලක් හට ගන්නවා. මේ දෙක එකක්ද දෙකක්ද? ඔබ කියයි සිත කියන්නේ එකක්.
එහි ප්‍රකාශනය නැත්නම් නිෂ්පාදනයේ සිතුවිල්ල කියලා. අපි උදාහරණයක් ගත්තොත් අයිස්ක්‍රීම් මැෂින් එකක්. අයිස්ක්‍රීම් මැෂින් එකේ නිෂ්පාදන අයිස්ක්‍රීම්. ඒතර ඔබට කියන්න පුළුවන් අයිස්ක්‍රීම් යන්ත්‍රය එකක්, අයිස්ක්‍රීම් තව එකක්. බැරිලත් අයිස්ක්‍රීම් නොතිබුණොත් නිෂ්පාදනය නොකරොත් ඒත් අයිස්ක්‍රීම් මැෂිම තියෙනවා. එහෙමනම් දෙකක් නම් එකක් නැතිවම අනික පවතිනවා. දැන් හොඳට බලන්න දැන් ඔබ සිත සහ සිතුවිල්ල දිහා බලලා ඔබ සිතුවිල්ල නැති වුණොත් සිතකෝ කොහොසිත ඔබ එන සිත කියලා තියෙන සිතුවිල්ලටයි. මේකට කියනවා oneness ඒකියත්වය. මේ ද්වියත්වයෙන් ඒකියත්වය දකින්න පළවෙනි. එහෙමනම් ඔබට සිතුවිලි නැති වුනහම සිතක් ඇති වෙන්නේ නැහැ. සිතක් පවතින්නේ නැහැ. මේ දැනුමටපත් වෙන්න. සමතේම එකයි. සිත නැති තැන සිතුවිලි නැහැ, සිතුවිලි නැති තැන සිත නැහැ. ඉන් ඔබේ තියෙන පරම සත්‍යයයි. ඔබ සිතුවිල්ලෙන් තොර වෙනවා. ආයාස කරන්නේ නැහැ. નિરાයාසයි. කිසි දෙයකට උත්සාහ කරන්න එපා. මෙහෙම කරන්න. හිත කන්ට්‍රෝල් කරන්න යන්නේ අපි. කන්ට්‍රෝල් කරන්න තියෙන සිත නැති කරලා දානවා. සිතුවිලි නැතිනකොට සිත නැති වෙනවා. ඇයි? ඒ දෙක දෙකක් නෙමෙයි. මේ විදියට ඔබ මොහොතක් ඉන්න. නිරුත්සාහී. එවිට ඇති වෙන සමාධි තත්වයට කියනවා නිරුත්සාහී සමාධිය. yoga of non meditation කියලා කියනවා. නොකරන භාවනාව. ඉබේ සිද්ධ වෙන්නේ. මේ භාවනාව කරලා අවසන් වෙනකොට ඔබේ දැහැත අපූර්ව විදිහට සකස් වෙලා තියෙයි. එක් එක්කෙනාට ආවේනික විදියක්. නිකම්ම සකස් වෙලා තියෙයි. මෙහෙමදී ඉබේම සකස් වෙනවා. ඒක මහා මුද්‍රාව. ඒක විශ්වයෙන් ඔබේ සකස් කිරීමක්. එයින් හැඟෙන්නේ සමස්ත විශ්වයයි ඔබයි එකයි. විශ්වයේ කැමැත්ත තමයි එතන ඉෂ්ට වෙලා තියෙන්නේ. මොකද ඔබේ කැමැත්තෙන් හිතාගත් එකක් නෙවෙයි. ඒක තමයි සංකේතය. ඒ නිසා සිම්බල් කියන්නේ. මුද්‍රාවක් ඒක. සංකේතයක් ඒක. ඔබේ සිතින් ඔබ මිදුනාම ප්‍රකෘති සිත පහළ වෙනවා. ප්‍රකෘති සිත කියන්නේ විශ්ව සිතමයි. ඔබ තුල ක්‍රියාත්මක වෙලා තියෙන විශ්ව සිත, විශ්ව සිතේ අනුමැතිය මතයි ඔබ දන්නේ නැති හැඩයකට අත පිටලා තියෙන්නේ. ඒකෙන් තමයි ඔබට දැනගන්න වෙන්නේ ඇස්සරියෙන් පස්සේ ඔබ තුල ප්‍රකෘති සිත හේවත් විශ්ව සිත ක්‍රියාත්මක වෙච්චේ විත්‍ය. විශ්වය තුල ක්‍රමයෙන් ඔබ කියන ඔබ දිය වෙලා යන විසිරලා යන ආයාසයෙන් මුකුත් කරන්න එපා. වෙන්න දෙන්න. කිසිවක් නොසිතා සිටීමෙන් ඒ සිද්ධ වෙනවා. ඔබ කියයි හිතට දේවල් එනවා කියලා. නෑ, අපි අධිෂ්ඨාන කරලා වාඩි උනේ අතීතයේ සිතුවිලි එන්න තියෙන දොර වැහුවා. යතුරු දාලා තියෙන අරින්න පස්සේ. එන්න ස්ථිරයි. දකුණු පැත්තේ තියෙන දොරටුවත් වහනවා. මෙතෙක් දැකලා නැති, අහලා නැති, සිදුවලා නැති දේවල් එතන ඇවිල්ලා රොක් වෙලා ඉදී. නමුත් අපි සුරක්ෂිතයි. දොරවල් දෙකම අපි දෙපැත්තෙන් යතුරු දාලා යතුරත් අරන් පැත්තක තියලා තියෙන්නේ. ඔබ ඔබේ ශරීරේ කකුලේ යඩට හරි තියලා තියාගෙන ඉන්න. කිසි කෙනෙකුට ගන්න බෑ. අතීතේවත් අනාගතේවත් සිතුවිලි ඔබට එන්නේ නැති තත්ත්වයට ආපුවම වර්තමානයේ ඔබ කිසිවක් නොකරන නිසා
නොකියන නිසා, නොසිතන නිසා සිතුවිලි නැත. නොඑක් සද්ද හේයි කියලා ඔබ කියයි. ඔබට ඇහෙන්නේ අවධානය දුන්නොත් විතරයි. ඔබ කිසියකට අවධානය දෙන්නේ නැහැ. අවධානය දෙන්න සිතක් නැහැ. සිතුවිලි නිෂ්පාදනය වුණොත් විතරයි සිතක් තියෙන්නේ. නැත්තම් සිත නැහැ. සියලු දුක් කරදර අර කලබලකාරී ව්‍යාකූල තත්ත්වයන් ගෙනාවේ අන්නේ සිතයි. දැන් අපි එයාගෙන් ඉවත් වෙලා ප්‍රකෘති සිතේවත් යටිසිත විශ්වසිත සමග පරමානන්දේ හැසිරෙනවා.
හොඳයි. දැන් ඔබ නැවත ඔබේ සිරුර සමග නැවතත් ඔබට භෞතික දලයේ සංවේදනයන් දැනෙනවා. ඇස් අරිනවා. පේන්න පටන් ගන්නවා. ඇහෙනවා, දැනෙනවා. දැන් සියල්ලම භෞතික ලෝකේ ඔබට සංජානනය වෙනවා. ඇයි දැන් ඔබ නැවත භෞතික සිරුර තුළ. දැන් නැවත භෞතික සිත ක්‍රියාත්මක වෙනවා. කමක් නැහැ. භෞතික ශරීරයේ සමග භෞතික සිත ක්‍රියාත්මකයි. ඔඩු සිත ක්‍රියාත්මකයි. නමුත් අපි මෙතෙක් සැනසෙල්ලේ ගත කර අපේ ප්‍රකෘති සිත තාම ප්‍රකෘති සිතමයි. ඔබේ ජීවිතය එතන තියාගන්න. ඔබේ නිවස එතන තියාගන්න. ඔබේ සියල්ල එතන තියාගන්න. ඒ තමයි ඔබේ සැබෑ සිත. කිසිවකින් ව්‍යසනයට පත් කරන්න බැරි පිරිසුදු සිත. වහලා තියාගෙන හිටපු සිත. අඳුරු කරලා තියාගෙන සිටපු සිත. ප්‍රභාස්වර වෙලා ඒ එළියෙන් ඔබේ සතුටත් වෙදින්න. යටි සිත ප්‍රභාස්වරයි. ඔබේ සැබෑ මනස ප්‍රභාස්වරයි. ඒක ප්‍රභාස්වර සිතයි. නැත්තම් විශ්ව සිතයි. එච්චර සුදුසු සහනශීලී තෝතැන්නක් ඔබට ජීවත් වෙන්න තියෙද්දී ඔබ මෙතෙක් හිටියේ කොහෙද කලබලකාරී තැනකට ඇවිත්. විශේෂ සැනසිලිදායක සාමකාමී ප්‍රේමණීය ප්‍රීතිමත් ස්වභාවය දැන් ඔබ අත්දකින්න නැතේ. ඒ සැනසිල්ල තුළ ඒ පරමානන්දය තුළම ඉන්න ඉගෙන ගන්න. භෞතික ලෝකයේ තියෙන සියල්ල මායාකාරී. සැබෑ ලෝකයේ ඔබ මෙච්චර ජීවත් වුණේ. එතන කිසිවක් නැහැ. කිසිව ද්‍රව්‍යයක් නැහැ. සිදුවීම් මොනවාක්වත් නැහැ. අපූර්ව සැනසෙල්ලක් විතරයි. අපේ සැබෑ ජීවිතය එතනයි. මා විශ්වාස කරනවා ඔබ වෙනසක් අත්දකින්න නැති. එතන ඇල්මක් නැහැ. ලබා ගන්න දෙයක් නැහැ. කනගාටුවකුත් නැහැ. ප්‍රේමය විතරයි, ප්‍රීතිය විතරයි. ඒ ස්වභාවය මත ජීවත් වෙන්න. ජීවත් වෙලා ඉඳමින් භෞතික තලයේ දේවල් ඔබ කරන්න. ඇලෙන්නේ මෙතනින්. දැන් එතන ඇලෙන්නේ නැහැ. බය නැතුව භෞතික ලෝකයේ දේවල් කරන්න. රහතන් වහන්සේ කෙනෙක් භෞතික ලෝකයේ මොන තරම් දේවල් කරත් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති නිසා අපහසුතාවයක් නැහැ. දුකක් ඇති වෙන්නේ නැහැ. මොන හරි ඇලුනොත් තමයි ඇගේ වුණත් දුක. අලව ගන්න ඕනේ නැහැ. සියල්ල තියෙනවා. එකක්වත් ඔබට අහිමි වෙන්නේ නැහැ. හැමදේම තියෙනවා. අමුදරුණු තාම මේ විදිහට මැති ගේ ඇතුලේ. යාන වාහනත් එහෙම මැති. රැකියාවත් එහෙම මැති. බඩු භාණ්ඩත් එහෙම මැති. අවුලක් නැහැ. එකම දේ දැන් ඔබේ මෙතන ඒව අලෝගෙන නැති නිසා සතුටුයි. ඒව දිරනවා. ගානක තියෙනවා. නෑ ඇයි? දැන් ඒව තියෙන්නේ මෙතන නෙවෙයි මෙතනයි. නිරෝධ අපි දන්නවා ඒක අයින් කළ වෙන එකක් ගන්න. නැත්තම් නැවත හදන්න. එච්චරයි. ඒක හැඟීමෙන් නෙමෙයි කරන්නේ. බුද්ධියෙන් විතරයි. ප්‍රඥාවෙන් නෙවෙයි. හොඳයි අපි අද සුපුරුදු පරිදි දෙවියන්ට පින් අනුමෝදන් කරලා අපේ වැඩසටහන නිමාවටපත් කරමු. අමතක කරන්න එපා මම කියලා දෙන දේවල් ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකව අඩුම තරමේ උදේ හවසවත් ක්‍රියාත්මක වෙන්න කියලා මගේ ආදරණීය ඥාතීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඊටම ආදරෙන්. මම දන්න දේවල් කියලා දෙන්නම් ආදරෙන්. ඔබත් ඒවා ක්‍රියාත්මක කරලා බලන්න. අඩුම තරමේ මං කියන නිසා බලලා ඒ සැනසෙල්ල අත්දකින්න ආදරෙන්. හොඳයි. අපේ විශ්ව ප්‍රේමය තුරුළු කරගෙන දෙවියන්ටත් අපේ ප්‍රේමය පළ කරමු. අපේ කෘතගුණ දැක්වීමේ ගාථාවෙන්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. මහා විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ශ්‍රී මහා භද්‍රකාලී දේවමණීන් වහන්සේ දුර්ගා මාතාව ඇතුළු සියලුම දේව මණ්ඩලයට අපි රැස් කරගත් පින් අත්පත් වේවා.
උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසීමටපත් වේවා. සියලු දිව ආලෝක දිව සැප සම්පත් ලැබේවා. ඒ අය ඒවට ඇලිලා නැහැ. ඇල්ම අඩු කරගෙන ඉන්නේ අපිට වැඩි. ඒක නිසා ඒ අතෝ ක්‍රමක්‍රමේ ඉහළ මනෝභාවයත් ඇත් කරගන්නවා. අපිටත් අනුශාසනා කරන්නේ ආකාරයෙන් අපිත් ඒ ඇලීමෙන් තොර මනෝභාවයට ලක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගමු. අපි ප්‍රාර්ථනා කරමු ලෝකයේ සියලු දෙනා වෙනුවෙන්. ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.